හෙලෝ කොහොමද මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ බබාගේ බර වැඩි කරගන්න පුළුවන් කඩල සූප් එකක් ගැන. මේක හදන්න හරිම ලේසි. ඒ වගේම තමයි බබාගේ බර ඉක්මනින් වැඩි කරගන්නත් පුළුවන්. ඒ වගේම තමයි බබා ආසාවෙන් මේක බොනවා. මගේ බබා නම් ආසාවෙන් බොනවා. ඔයගොල්ලන්ටත් පුළුවන් මේක try කරලා බලන්න අනිවාර්යයෙන්ම බබා කැමති වෙයි කියලා මං හිතනවා. මේකට මං අරගෙන තියෙනවා කඩල. රැයක් පෙඟෙන්න තියාගත්ත කඩල තමයි මම මේ අරගෙන තියෙන්නේ. ඒ වගේම පොල් කිරි අරගෙන තියෙනවා මම මේකට. බලමු අපි මේක හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම කඩල ටික හොඳට තඹ ගන්න ඕනේ. ඊට පස්සේ තඹගත්ත කඩලවල පොත්ත හොඳට අයින් කරගන්න ඕනේ. පොත්ත ඉවත් කරගත්ත කඩල ටික වගේම උකු පොල් කිරි ටිකක් දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ඔයාගේ බබා මේක ගොඩාක් දියාරුවට බොන්න කැමති නම්, ඒ කියන්නේ සුප් එකක් වගේ ගන්න කැමති නම් ඔයාලට පොල් කිරි වැඩි කරන්න පුළුවන්. ඒ වගේම පියුරි එකක් වගේ ගන්නවා නම් පොල් කිරි අඩු කරන්න පුළුවන්. මගේ බබා නම් ගොඩාක් දියාරුවට බොන්න කැමති නැති නිසා මම මේක ගොඩාක් උකුවට තමයි ගන්නෙ. ඔයාටත් පුළුවන් ඒ විදිහට ගන්න. මේ ටික ඔක්කොම හොඳට බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ මැටි ඇතිලියකට දාලා මේ ටික රත් කරගන්න තමයි තියෙන්නේ. ඒක රත් කරගන්නකොට ඔයාට පුළුවන් මේකට බටර් ටිකක් එකතු කරගන්න. මේක හොඳින් රත් කරගත්තට පස්සේ ඔයාට පුළුවන් මේකට මුරුංගකොළ පවුඩර් ටිකක් වගේ එකතු කරලා තවත් පෝෂණය වැඩි කරගන්න. මේක මාස 7 සම්පූර්ණ වුණ බබෙකුට ප්‍රධාන වේල විදිහට දෙන්න පුළුවන්. ඉතින් බබා ආසාවෙන් බොනවා. මගේ බබා නම් හරි ආසයි මේකට. ඉතින් ඔයාලටත් පුළුවන් try කරලා බලන්න. අනිවාර්යයෙන්ම බබාගේ බර වැඩි වෙනවා වගේම බබා හරි ආසාවෙන් බොනවා. එහෙනම් අනිවාර්යයෙන්ම try කරන්න. try කරලා බලලා මටත් කියන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. bye.